අධික මිලකට නොවටිනා ගානකට විකුණන ඇල්ටෝ කාර් ගන්න කලින් දෙපාරක් හිතන්න. ඇයි ඒ කියලා මම මේ වීඩියෝ එකෙන් විහිද පැහැදිලි කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම subscribe කරලා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. subscribe කරාම තමයි මම දාන වීඩියෝ ඕගලන්ට පේන්න එන්නේ. ඉතින් මම මේ ඇල්ටෝ කාර් වල මේ නොවටිනා මිලකට අධික මිලකට විකුණන්නේ ඇයි කියලා කියන්න කලින් මේ අපි ඉතිහාසය ගත්තොත් ඇල්ටෝ කියන්නේ මරුටි සුසුකි කම්පැනි එකක් තමයි ඉන්දියාවේ ජපාන් තාක්ෂණය අනුව වාහනයක් දෙන්න ඕනි වුණාම ඒ වාහනේට ආදේශකයක් විදියට මාරුති සුසුකි කම්පැනි ඉන්දියාවෙන් හදනවා ඇල්ටෝ කාර් එක. මේක සාමාන්‍ය ඉන්දියාවේ සාමාන්‍යයට ගන්න හදන වාහනයක්. මේ ඇල්ටෝ වාහනේ අපි දන්න විදිහට කිසිම සේෆ්ටි එකක් නැහැ. මේ වාහනේ අපි දන්නවා මේ වාහනේ කිසිම සැප පහසුවක් නැති වාහනයක්. පස්ස සීට්ල ගත්තොත් කිසිම සැප ගන්න තියෙන වාහනයක් නෙවෙයි. මේ වාහනේ ඇත්තටම යන්න හරිම අමාරුයි. ඒ වගේම තමයි ගොඩක් මේ රයිඩ් එක කම්ෆර්ටබල් නෑ. මේ ඉස්සරහා සීට්ල ගියත් කම්ෆර්ටබල් නෑ. පස්ස සීට්ල නම් කොහොමත් කම්ෆර්ටබල් නැති වාහනයක්. ගොඩක් ඒකින්ද දුර ගියොත් ඇත්තටම හරිම ඇඟට අමාරුයි මේ වාහනේ යන්න. ගොඩාක් ඒක පාවිච්චි කරන කට්ටියත් කියන දෙයක් තමයි මේ වාහනේ ගොඩක් දුර ගමන් යනකොට හරියට ඇඟට අමාරුයි. ඒ වගේම තමයි මේ වාහනේ ඇත්තටම ලාභදායී ගානකට බජට් එකට ගන්න තිබ්බ වාහනයක්. ඉස්සර ආවේ ලක්ෂ 16ක් 14කට විතර ආපු වාහනයක්. දැන් විකුණන ගාන කිසිසේත්ම වටින්නේ නැහැ. මොකද මේ වාහනේ සේෆ්ටි එක බිඳුවයි. මේ වාහනේ සේෆ්ටි එකක් හිතලා හදපු වාහනයක් නෙවෙයි. මේක බජට් එකට හදපු වාහනයක්. ඒකට මේ වාහනේ ගාන වැඩි වුණාට ඒ කිසිම සේෆ්ටි ඔප්ෂන් එකක් ෆීචර් එකක් දියුණු වෙලා නැහැ. ඒකට ඒ වාහනේ මේ විකුණන ගානට වටිනවද කියන එක අපි හිතන්න ඕනේ. මේ වාහනේ ප්‍රසිද්ධ වෙන්න හේතු වෙච්ච කාරණේ තමයි මේ වාහනේ ඇත්තටම නඩත්තුව අඩුයි. නඩත්තුව අඩු විදියට මේන්ටේන් කරගන්න පුළුවන් නිසා මේ වාහනේ හදලා තියෙන්නේ. ඒ වගේම වාහනේට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා කියනවා. ඉතින් වාහනේ ගොඩක් තෙල් හොඳට කරන හින්දා මිනිස්සු ගොඩක් මේ වාහනේට කැමතියි. වෙන රයිඩ් කම්ෆර්ටබල් එකක් වෙන ඇත්තම ගොත් වෙන වාහනේ වෙන ප්‍රයෝජනයක් නැතිම තරම්. ඉතින් මේ විකුණන ගාන ඇත්තම කිසිම සාධාරණයක් නැහැ. බාන්න මේ ඕන්න පේන ඇති මේ විකුණන ගාන කිසිම වටින්නේ නැහැ මේ වාහනේට. ගොඩක් සමහරු නම් මේක පදින අය ඇත්තම මේ වාහනේ හොඳයි කියලා කියනවා. මොකද මේක ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාට මේක ඒගොල්ලෝ යන පළවෙනි වාහනේ. එතකොට ඇත්තටම සල්ලි දීලා ගන්නකොට අඩු මුදලකට ගන්න තියෙන වාහනේ. නමුත් ඒක පවා දැන් විශාල මුදලක් වෙනවා. මිලියන 4ක් කොට මේ ඇඩ් ටික පේනවා ඇති. ඇඩ්ස් දාලා තියෙනවා ලක්ෂ 40යි ලක්ෂ 38කට තමයි දැන් මේ ඇල්ටෝ කාර් විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් මේ ලක්ෂ 16ට 17ට ආපු වාහනයක්. ඊට මේ වාහනේ ලක්ෂ 40 වෙද්දී මේ වාහනේ සේෆ්ටි එක වැඩි වෙලා නැහැ. මේ ඇඩ් වල පේන නැති ඕගලන්ට ලක්ෂ 40ට තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ මේක ඉස්සරහට මොනවා වෙයිද කියන එක. ඇත්තට ඉස්සරහට මේ ඉලෙක්ට්‍රික් වාහන වෙනවා ලක්ෂ 45කට 4.5 මිලියන් විතර වෙනවා ඉලෙක්ට්‍රික් වාහන. ඉලෙක්ට්‍රික් වාහන වලින් යම්කිසි තරකයක් දෙන්න පුළුවන්. නමුත් ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් දැන් ලංකාවේ BYD වාහනේම ගොඩක් අය පදිනවා. ඒ වගේම මේ බ්‍රවුන්ස් එකෙන් ගෙන ඉලෙක්ට්‍රික් වාහනත් ඉස්සරහට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇල්ටෝ කාර් ගන්නවට වඩා මම හිතන්නේ ඉස්සරහට වෙන ඔප්ෂන්ස් වලට මිනිස්සු යයි කියලා හිතනවා. ඉතින් මේ ගාන කිසිසේත්ම සාධාරණ නැහැ ඇල්ටෝ වාහන විකුණන කට්ටියගෙන්. නමුත් වැඩි විදිහට කළුකඩ මාෆියාවෙන් විකුණන එකත් වෙනස් වෙලා නැහැ. අපි ඉදිරියේදී බලමු. මේ අසාධාරණ ගැන අපි දිගටම කතා කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම subscribe කරලා ඉඳලා කියලා ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.